ශ්‍රද්ධා සම්පන්න පින්වතුනි, බුදුරජාණන් වහන්සේ වදාරනවා නූපන්නා වූ කාමච්ඡන්දේ ඉපදීමටත් උපන්නා වූ කාමච්ඡන්දේ වැඩිවීමටත් වර්ධනය වීමටත් බොහෝ කොට වර්ධනය වීමටත් හේතුව හැටියට සුභ නිමිත්ත. සුභ නිමිත්ත නුනුවණින් මෙනෙහි කරන පුද්ගලයාට නූපන් කාමච්ඡන්දේ උපදිනවලු, උපන් කාමච්ඡන්දේ වැඩෙනවා, නැවත නැවත වැඩෙනවා, බොහෝ කොට වැඩෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ වදාරනවා. කාමච්ඡන්දය කියලා කියන්නේ පින්වතුනි කාමයන් කෙරෙහි ඇති කැමැත්ත කියන එක. කාමයන් කෙරෙහි කැමැත්ත ඇති වෙන්න හේතුව තමයි සුභ නිමිත්ත නුනුවණින් මෙනෙහි කිරීම. සංක්ෂිප්ත අදහස. කාමයන් කියනකොට පංච කාමයන්, ඡන්දය කියනකොට කැමැත්ත, සුභ නිමිත්ත කියනකොට අපි ටිකක් විස්තර කරගන්න බලමු. සුභ නිමිති අපි බලනවා, සුභ වේලාවල් අපි බලනවා, සුභ දිශාව බලනවා, සුභ වර්ණය බලනවා. මේ හැම දෙයකදීම අපි බලාපොරොත්තු වෙන්නේ අපි කරන්න අදහස් කරන කටයුත්ත සාර්ථකව නිම කර ගැනීම. ඒක අපේ සංස්කෘතික ලක්ෂණයක්. අපි ගයක් හදනකොට, දරුවෙකුට ඉඳුල් කට ගන්නකොට, විවාහ වෙනකොට, ජීවිතයේ බොහෝ අවස්ථාවල පින්වතුනි අපි වේලාව බලනවා. සුභ වේලාව. ගමනක් යනකොට බලනවා. වැඩක් පටන් ගන්නකොට බලනවා. අපේ සංස්කෘතිය ඇතුලේ මේක මුල් බැසගෙන තියෙනවා. මම එකතු කරන්න හදන දේ මේකට අදාළ නොවෙන්න පුළුවන්. නමුත් අදහසක් හැටියට මම සිහිපත් කරන්නේ ඔබට අපි සුබ නිමිත්තෙන් ඉඳුල් කට ගාලා සුබ නිමිත්තෙන් ජීවිතය ආරම්භ කරපු ජාතියක්. සුබ නිමිත්තෙන් තමයි අපි හැමදේම කළේ. හැබැයි කාගේවත් ජීවිත පින්වතුනි හැමදාම සතුටින් හැමදේම හරියට සිද්ධ වුණේ නැහැ කියන එක ඔක්කොම දන්න කාරණයක්. මං බැහැර කරන්න කියන්නේ නැහැ. පිළිගන්න කියන්නේත් නැහැ. ඒක ඔබට බාරයි. ජීවිතේ අපි මේ විදිහේ කාරණා එක්ක බොහෝ ගනුදෙනු කරනවා. හැබැයි අපි තාම එතනමයි. බුදුරජාණන් වහන්සේ මෙතනදී ඒ සුබ නිමිත්ත නිසා තමයි කාමච්ඡන්දේ ඇති වෙන්නේ කියනකොට එක කාරණයක් එකතු කරන මොකද්ද? නුනුවණින් මෙනෙහි කිරීම. නුනුවණ, අනුවණකම, මෝඩකම. අර සුබ නිමිත්ත අනුවණින් මෙනෙහි කරාම තමයි කාමච්ඡන්දය ඇති වෙන්නේ. සුභයි කියලා කියන්නේ මොකද්ද? අපි සිහිපත් කළ පරිදි අපේ කැමැත්ත ඉටු කරන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු ආංගවත පින්තුනේ සුභ නිමිති. අපේ කැමැත්ත ඉටු කරන මේ අරමුණු වලට අපි කියනවා සුභ නිමිති කියලා, සුභ අරමුණු කියලා. මේ සුභ නිමිත්ත තමයි මොකද වෙන්නේ? කාමච්ඡන්දය ඇති කරන්නේ. මම ඔබට දේශනා කරානේ රූපේ කාමේ නැහැ.
කාමයේ කොහෙද තියෙන්නේ? හිතේ. එතකොට මේ සුබ නිමිත්ත නුනුවණින් මෙනෙහි කරනවා කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. අපේ කැමැත්ත ඉටු කරනවා මේ සුබ නිමිත්ත කියන වචනේ තේරුම මම කියන කැමැත්ත ඉටු කරනවා කියලා. ඒ කැමැත්ත ඉටු කරනවා කියලා හිතාගෙන වැඩ කරන එකට තමයි පින්තුනේ නුනුවණ කියලා කියන්නේ. මොකද හේතුව අපේ කැමැත්ත ඉටුනේ නැහැ. එක තමයි ඇත්ත නැත්තම් නුවණ. මේ සුබ නිමිත්තේ යථාර්ථයේ තීරුම් අරගෙන කටයුතු කරනවා නම් ගැටලුවක් නැහැ. හැබැයි එහෙම තීරුම් නොගෙන කටයුතු කළොත් මොකද වෙන්නේ? පින්තුනේ අපි කැමති වෙනවා. ඒ නිසා තීරුම් ගන්න මෙහෙම. අපේ කැමැත්ත ඉටු කරනවා කියලා හිතලා ඒ හිතේ ඇතුලේ වැඩ කරන එක පින්තුනේ කාමච්ඡන්දය ඇති කරනවා. අපේ කැමැත්ත ඉටු කරන්නේ නැහැ කියලා කටයුතු කරනවා නම් එයා නෝනින් මෙනෙහි කරන කෙනෙක් හැටියට එයාට කාමච්ඡන්දය ඇති වෙන්නේ නැහැ. එහෙනම් කාමච්ඡන්දය දුරු කරන්න අපි මොකද කරන්න ඕනේ? අර සුබ කියන වචනේ තේරුම් අරගන්න ඕන. කොහොමද? අපේ කැමැත්ත ඉටු කරන්නේ නැහැ කියලා. මම ඔබට කරුණක් එකතු කළානේ. අදාළ නැහැ කියලා හරි. ඒක අදාළ වෙනවා මෙන්න මෙහෙම. ඔගොල්ලෝ ජීවිතේ සුබ නැකතින් ආරම්භ කරපු දේවල් ඒ අයුරින්ම ඉෂ්ට වුණා නම් සමහර ඒවා ඉෂ්ට වෙලා ඇති. හැමදේම පොදුවේ අපිට ගැටලුවක් නැහැ. හැබැයි එහෙම උනේ නැහැ. එන ඇත්ත මොකද්ද? අපේ කැමැත්ත ඒ විදිහට ඉෂ්ට වෙන්නේ නැහැ. මෙන්න මේක දැනගන්නවා නම් නුවණක්. ඒක එසේ මෙසේ නුවණක් එහෙම කියලා හිතන්න එපා. ඔය කාමච්ඡන්දයට කියන පින්වතුනි නිවන ආවරණය කරන ධර්මතා කියලා. එතකොට මෙන්න මේ නුනුවණ නිවන ආවරණය කරන හැබැයි මේ නුවණ නිවන මොකද කරන්නේ? විවෘත කරනවා. ඒ නිසා ඔබ මේ ලෝකේ ඇත්ත මොකද්ද? කැමැති දේ ඉටු නොවන එක. බොරුව මොකද්ද? කැමැති දේ ඉටු වෙන බවට හිතන එක. නුවණ ඔබ තේරුම් ගන්න. එම් මෙනෙහි කරලා ඕන්නම් සසරට එපානම් නිවනට සම්මා සම්බුදු සරණයි.